ඔබ විශ්වාස කරනවාද වසර දහස් ගණනක් තිස්සේ බොහෝ දෙනා නොදන්නා වැරදි ලෙස අර්ථකථනය කළ නමුත් ඉතා වැදගත් වචනයක් පිටපස සැඟවී ඇතේ රහස් සමූහයක් ඇති බව. අද අපි කතා කරන්නේ ඒ වචනය ගැන. ඒ බොහෝ විට සමාජයේ සංවාදයට බඳුන් වන වැරදි වැටහීම් රාශියක් ඇතේ කන්‍යා භාවය යන සංකල්පයයි. ඔබ සිතනවාට වඩා බොහෝ දේ මේ පිළිබඳව ඉගෙන ගැනීමට තිබෙනවා. කන්‍යා භාවය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් ආරම්භ කරන විට අපට පෙනෙන්නේ අතීතයේ සිටම විවිධ සංස්කෘතීන් තුළ මෙම සංකල්පයට විවිධ අර්ථකථන හා වැදගත්කමක් ලැබී ඇති බවයි. බොවිට මේ කාන්තාවකගේ පාරිශුද්ධත්වය ගෞරවය සහ විවාහයට පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම හා සම්බන්ධ වූවක්. ඒත් මෙම සංකල්පය වටා ගොඩනැගී ඇති වැරදි මත සහ විද්‍යාත්මක සත්‍යයන් මොනවාදයි අප බොහෝ දෙනා නොදනිමු. කන්‍යා භාවය පිළිබඳව කතා කිරීමේදී නිතරම කන්‍යා පටලය ගැන සඳහන් වන අතර මේ යෝනි මාර්ගයේ විවරය වටා පිහිට ඇති තුනී පටක ස්තරයක්. බොහෝ අය විශ්වාස කරන්නේ කන්‍යා පටලය යෝනි මාර්ගයේ සම්පූර්ණයෙන්ම ආවරණය කරන මුද්‍රාවක් වන අතර පළමු ලිංගික සංසර්ගයේදී එය කැඩී යන බවයි. මේ ඉතා ප්‍රබල වැරදි මතයක්. සත්‍ය නම් කන්‍යා පටලයේ සෑම කාන්තාවකටම එක හා සමාන නොවන බවයි. ඒ විවිධ හැඩයන් ප්‍රමාණයන් සහ ඝනත්වයන් තිබෙනවා. සමහර කාන්තාවන්ට උපතින්ම ඉතා කුඩා හෝ සම්පූර්ණයෙන්ම විවෘත කන්‍යා පටලයක් තිබිය හැකි. සමහර අයට පටලේ සම්පූර්ණයෙන්ම නැතිවීමට පවා පුළුවන්. එසේම කන්‍යා පටලය යනු සම්පූර්ණයෙන්ම තද නොනැමෙන පටකයක් නොවන අතර ඒ තරමක් නම්‍යශීලී විය හැකි. කන්‍යා පටලේ බිඳී යාම හෝ කැඩී යාම යන වචනයට වඩා ඇදීම යන හෝ වෙනස් වීම යන වචනය වඩාත් නිවැරදි. පළමු ලිංගික සංසර්ගයේදී මෙය ඇදිය හැකි වුවද මේ සිදුවිය හැකි එකම ක්‍රමය නොවේ. පළමු ලිංගික සංසර්ගයේදී ලේ ගැලීමක් සිදුවන්නේ කන්‍යා පටල ඇදීම නිසා යයි පොදු මතයක් ඇතත් මේද සෑම විටම සත්‍ය නොවේ. සමහර කාන්තාවන්ට කිසිසේත්ම ලේ ගැලීමක් සිදු නොවන අතර ඒ රඳා පවතින්නේ කන්‍යා පටලයේ ස්වභාවය නම්‍යශීලී බව සහ සිදුවන ක්‍රියාවලියේ ස්වභාවය මතයි. කන්‍යා පටලය ඇදීමට හෝ වෙනස් වීමට ලිංගික සංසර්ගයේ පමණක් හේතු නොවන අතර වෙනත් බොහෝ සාධකද ඊට බලපානවා. ජිම්නාස්ටික්, පාපැති පැදීම, අශ්වයාපිට යාම් වැනි දැඩි ශාරීරික ක්‍රියාකාරකම් මගින් කන්‍යා පටලයට හානි සිදුව හැකි. ඔසප් වීමේදී ටැම්පෝන් භාවිතයද කන්‍යා පටලය ඇදීමට හේතුවක් විය හැකි අතර සමහර වෛද්‍ය පරීක්ෂණවලදීද මේ සිදුවිය හැක. ඇතැම් විට කිසිදු බාහිර හේතුවක් නොමැතිවද කන්‍යා පටලයේ වෙනස් විය හැකි. එබැවින් කන්‍යා පටලයේ තත්ත්වය අනුව කාන්තාවකගේ කන්‍යා භාවය තීරණය කිරීම විද්‍යාත්මකව අසත්‍යයක්. වැරදි මත සමාජය තුළ විශේෂයෙන්ම ඇතැම් සංස්කෘතීන් තුළ කන්‍යා භාවය යන්න කාන්තාවකගේ වටිනාකම පාරිශුද්ධත්වය සහ එකේ පවුලේ ගෞරවය සමග ගැටගසා තිබෙනවා. කන්‍යා පටල යනු කන්‍යා භාවයේ සාක්ෂියයි යන්න වැරදි මතයක් තිබෙන අතර ඒත සඳහන් කළ පරිදි කන්‍යා පටලයේ තත්ත්වය කන්‍යා භාවය තීරණය කිරීමට විශ්වාසදායක සාධකයක් නොවේ. පළමු ලිංගික සංසර්ගයේදී සෑම විටම ලේ ගැලීමක් සිදුවේ යන්නද සත්‍ය නොවන අතර ලේ ගැලීමක් සිදු නොවීමෙන් කාන්තාවක් කන්‍යා නොවන බවට නිගමනය කිරීම වැරදි සහගතයි. මේ අතරින් කන්‍යා භාවය නැතිවීම යනු වටිනාකම නැතිවීම යන්න ඉතාම හානිකර සහ සමාජයට අහිතකර මතයක්. කාන්තාවකගේ වටිනාකම ඇගේ කන්‍යා භාවය මත රඳා නොපවතී. ඇගේ බුද්ධිය, දක්ෂතා, කරුණාව, ආදරය සහ පෞරුෂය ඇගේ සැබෑ වටිනාකම තීරණය කරයි. මෙම වැරදි මත නිසා බොහෝ කාන්තාවන් අනවශ්‍ය පීඩනයන්ට, නින්දා අපහාසවලට සහ මානසික ගැටලුවලට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම විවාහයට පෙර කන්‍යා භාවය ඔප්පු කිරීමට සිදුවන තත්ත්වයන් සහ ඒවට ඇති සමාජීය විනිශ්චයන් කාන්තාවන්ට විශාල මානසික බරක් ගෙන දෙනවා. නූතන සමාජය තුළ කන්‍යා භාවය පිළිබඳව සංකල්පය පුද්ගලික තේරීමක් සහ පුද්ගලික සීමාවක් ලෙස වැඩි වශයෙන් පිළිගැනෙනවා. ඒ තවදුරටත් කෙනෙකුගේ වටිනාකමේ නිර්ණායකයක් නොවිය යුතුයි. වැදගත් වෙන්නේ පුද්ගලයාගේ කැමැත්ත, ආරක්ෂාව සහ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයි. අප සමාජයක් ලෙස මෙම වැරදි මත දුරු කර විද්‍යාත්මක මත
විද්‍යාත්මක දැනුම සහ මානව ගරුත්වය මත පදනම් වූ අවබෝධයක් ඇති කරගත යුතුයි. කන්‍යා භාවය යනු යම් කායික තත්වයක් නොව බොහෝ විට සංස්කෘතික හා සමාජීය නිර්වචනයන්ගෙන් ගොඩනැගුණු සංකල්පයක් බව අප වටහාගත යුතුයි. ඉතින් අදට අපි ගෙල්ල එන්නම්. එවගේම මේ වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා තාමත් අප සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.